අඳුරේ අතර බීදී ගියා හීනයක් වගේ අදත් මතකයි යමිමි තාත්ති දරුවාගේ නොහිමි ආදරේ දුර ගියාද අපි අතර තිබ්බ හැසිනහවේ රහම පිරුණු කතා කඳුළු තෙමේ පිරිවන රෑ වෙන්ගුණත් හිත තුල රැඳෙන්නේ අපි අතර හිමි සෙනෙහසේ අපි අතර හිමි නොවූ සෙනෙහස කාලේ හා ගැටුණා අඳුරේ අතර බීදී ගියා හීනයක් වගේ අදත් මතකයි යමිමි තාත්ති දරුවාගේ එතකොට ආයෙ කවද්ද එන්නේ? එන දවසක් නම් කියන්න බෑ මාසි. මං ඉක්මනටම එන්න. මා මතක් වෙන මේක තියාගන්න. ඒ සෝමපාරමත් එක ටික පටවන්න ගියාද බං? පිස්සුද බං? මම ගියේ එකක් නෑ. සෝමපාල මාමාවනේ අපේ ගෙදර. මම කිව්ව බඩේ අමාරුවක් කියලා. මත් මාර වැඩ තමයි කරන්නේ බං. ඇනේ හැටියට ඇනේ පාවිච්චි කරනවා කියන්නේ නෝකට තමයි. ඇනේද මොලේද? ඇනේ හරි මොලේ හරි. ඒක නෙමෙයි බං. ගමට අලුතෙන් ෆිල්ම් එකක් ඇවිල්ලා කියන්නේ ඇත්තද බං? මට කඩේ මුදලාරි කිව්වේ මම සිද්දයි දවසක් ගමේ යනකොට හම්බුනානේ පියුම මේ පොලිස් කාර්යයේ ඇඩ්‍රස් එක කියවනේ අපෙන් IPS කියලා අපේ ගමේ ඉන්නද බං පොලිස් කාර්යෝ මොන පොලිස් කාර්යෝද බං ගාමසේ හොයාගන්නත් යන්න බෑ බං ගව් ගානක් දුර අපි ඉතින් නෝන්ඩි වෙන්න බැරි එකේ කලින් පියුමට කරා වගේ පාර වැරද්දලා යවුවා කොහෙටද බං උඹලා යවුවේ හොන්නල දන රබර් කෑල්ලට යහතින් ඉන්නවත් දන්නේ නේ බං ඌ ආයෙත් යනකොට මවත් එක්කම ඵලයන් ඈ ඒ කවුද බං අර කොහෙද බං අද බයිසිකලෙන් ඉන්නේ බඳුරන්නේ නැත්තම් මං කොහොම අඳුරන්නද බං එකත් එකටම මේ පාර හදන්න වගේ හදන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ කිව්වනේ බං හදනවා කියලා ඒක තමයි බං ඔයා හිට ඇත්තේ ඔබට මතකනේ අපි ඉස්සර වහින කාලේ ඉස්කෝලේ ගිහුව හැටි කොහොමද බං මං ඒ ලස්සන අතීතය අමතක කරන්නේ ඉස්සර උඹට මතකද අපි වහින දවස්වල මඩපාග ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ තියෙන නළලින්ෙන් කකුල් දෙක හොදගෙන අපි පන්තියට ගියා මතකද අපේ ගමේ පොඩි උන්ටවත් ඉස්සරහට සරප්පු කැල්ල එකක් දාගෙන පාර දිගේ ඉස්කෝලෙන් තිබ්බනම් ඇති බං. බඩමණ්ඩිය පැත්තට වගේ යන්නේ. ගමන් බලන්න කවුද කියලා.
ඒ අර කකුලේ තාත්තනේ කිව්වා. කලබලෙන් වගේ එන්නේ. මාම කොහෙද මේ? මොකද මේ කලබලේ? මාම කසුන් ගෙදරද? නෑ පුතේ. කසුන් ඊයේ හවසේ ඉඳන් ආගියට. මම මේ පුතාලෝ හාගෙන ආවේ. පුතාට ගිහින් තැනක් කියලා තියනවාද බලන්න. නෑ මාමේ අපිට කිව්වෙත් නෑ රහක් නෑ. අපිත් මේ ඉඳන්ම කසුන් දැක්කේ නැති නිසා ආවේ. මාමේ, ගෙදර මොකක්ද ප්‍රශ්නයක් වුණාද? කොහෙද මේ මාව ගස්සස් යදන් යන්නේ? අර එන්නේ ගමට අලුතෙන් ආපු පියුම අම්මට සිරි ඌද ඔව් ඔව් තමයි ඔක මාව අහුවෙලා ආතල්ලක් දෙමුද දෙනවනම් දෙමු ඉතින් මම මුලින්ම ගිහිල්ලා ඔක යවපන් ඊපස්සේ අපි දෙන්න පිටිපස්සෙන් ගිහිල්ලා ආතල්ලක් දෙමු දෙමු පියුම් මහත්තයා මල්ලිත් මේ ගමේද? අපිත් මේ ගමේ තමයි මහත්තයෝ ඇඩ්‍රස් එකක් හොයන්න යනවා වගේ ඔව් මල්ලි මේ IPS සිල්වාගේ ගෙදරක තියෙන්නේ. එතනින් උඩට ගිහිල්ලා පොඩි කඳු ගැටයක් හම්බෙයි. එතනින් බයිසිරේ දාලා අඩිපාර දිගේ යන්න. එතකොට ගේ හම්බෙයි. හරි මල්ලි එහෙනම් පස්සේ හම්බෙමු. මේ අන්න අරුගේ බයික් එක නතර කරලා තියෙන්නේ. වරින් උලන් අරපන් දෙපළු ගල් දාගෝගේ ගෙදර කවුද? යමන් වැඩි ඉවරයිනේ මේක බොන්න තේනේ මේ බා මට වහ බොන්න හිතලා තියෙන්නේ පුතාගේ දාසේ නම් කාලත් නෑ මුකුත් පොඩි කාලේ ඉඳන් මම කොච්චර ආදරෙන්ද පුතා බලාගත්තේ මොන වරදකටවත් අතක් උස්සපු නැති මං මොන හේතුවකට ඒ වෙලාවේ අත ඉස්සුවද කියලා මට තේරෙන්නේ නෑ විමල ඔයා ඒ වෙලාවේ හොඳ සීයෙන් නෙමෙයිනේ හිටියේ සිරදාසෝ
සිරිදාස සිරිදාස ඕ කියන්න අඩියක් ගහමුද? අද බොන්න බෑ බා. ඒ මොකෝ බා කොල්ලාගෙන නෑ බං තාම ගෙදර. ඉතින් උඹ කිව්වේ ඌ රෑ වෙන්න කලින් ගෙදර එනවා කියලා. ආපු නැති නිසානේ බං තාම බලන් ඉන්නේ මේ අපි. එහෙනම් ඒ දුකටත් එක්ක අද බොමු. හරි. උඹෙන් එන්න සල්ලි වගේකුත් ඇතිනේ. ඒක දාලම බොමු. හරි. අද මල්ලගේ සල්ලි නෑ බම්මි. හිස්. ඉද ගනි උඹට එන්න තියෙන සල්ලි ටික. අම්මට සීරි. බොමු. නෑ උඹ ගිහින් බීපන්. ඒ බම්මා විහිළුවක් කරේ බං. බිහිරුණත් ඇත්ත වුණත් මං ආයෙ බොන්නේ නෑ බං. දැන් ඵලයන් මෙතන. යකෝ. උන්ට ඩෝන් කියනවා.